බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි ඔබට ගැලපෙන නිවැරදි ශ්‍රවණ උපකරණ. එහෙම නැත්නම් හියරින් ඒඩ් එක කොහොමද තෝරගන්නේ කියලා. ෆාමසි එකකින් මේක ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් දැන් ඔන්ලයින් උත් ගන්න තියෙනවා. කොහොමද අපි මේක තීරණය කරන්නේ? අද අපි කතා කරන්නේ ඔබට ගැලපෙන නිවැරදි ශ්‍රවණ උපකරණ හියරින් ඒඩ් එක කොහොමද තෝරගන්නේ කියලා. මුලින්ම ඔබ ශ්‍රවණ පරීක්ෂණයක් කරගත යුතුයි. ඒ ශ්‍රවණ පරීක්ෂණයෙන් තමයි අපි තීරණය කරන්නේ ඔබට අවශ්‍ය කරන ශ්‍රවණ උපකරණය මොන පවර් ලෙවල් එකකින් යුතු විය යුතුද කියලා. ශ්‍රවණ පරීක්ෂණයේ ශ්‍රවණ මට්ටමින් තමයි ඔබට අපි කොච්චර ශබ්ද ප්‍රමාණයක් දිය යුතුද කියලා තීරණය වෙන්නේ. එතකොට ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. ඔබේ ශ්‍රවණ ඌනතාවය කොච්චර කාලයක පටන් තිබ්බත් එහෙම නැත්නම් මේ ශ්‍රවණ ඌනතාවයට හේතු සාධක වෙච්ච කාරණා මොනවාද? මේ වගේ ගොඩාක් දේවල් බලපානවා ඔබට ගැලපෙන ශ්‍රවණ උපකරණය තෝරා ගැනීමේදී. ශ්‍රවණ උපකරණත් එක එක පවර් ලෙවල්ස් වලින් තියෙනවා, ඊළඟට එක එක තාක්ෂණ මට්ටම් වලින් තියෙනවා, එක එක සයිස් වලින් තියෙනවා. එතකොට ඔබට ගැලපෙන්නේ මොකද්ද කියලා නිවැරදිව තීරණය කරන්න නම් ඔබ හියරින් ඒඩ් ට්‍රයල් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රවණ උපකරණය දාලා ඔබ ඒ අත්දැකීම ලබන්න ඕනේ. ඊළඟට එකිනෙකාගේ අවශ්‍යතා වෙනස් වෙන්න පුළුවන්. ඒ අවශ්‍යතාවයන් මත තීරණය වෙනවා ඔබට ගැලපෙන උපකරණය මොකක්ද කියලා. අපි මේ කතා කරන්නේ ඔබේ ශ්‍රවණ සෞඛ්‍ය ගැන. එතකොට ශ්‍රවණ පරීක්ෂණයේ ඉඳන් ඔබට ගැලපෙන ශ්‍රවණ උපකරණය තෝරා ගැනීමත් එක්ක ඔබ හොඳ වගකීමක් සහිත අත්දැකීම් බහුල ශ්‍රවණ වේදිකයෙක් එහෙම නැත්නම් ශ්‍රවණ සේවා සපයන්නෙක් තෝරා ගත යුතු වෙනවා.